හෙලෝ ළමයි කොහොමද හොඳින් ඉන්නවද කියලා හිතනවා. අන්න ඉතින් අද ඉඳන් මම කතා කරන vlog වල මගේ voice හොඳට ක්ලියර්ව ඇහෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද අලුත් කැස්මැටික් එකක් කරගත්තා. ගොඩක් කාලෙක ඉඳලා හිනාවපු හීනයක් තමයි මේ හැබෑ කරගත්තේ. ඉතින් මාර සතුටුයි ඒක ගැන පොඩ්ඩක් කියන්න ඕනේ කියලා හිතුණා. සමහර vlogs වල මගේ කටහඬ හරියට පැහැදිලි නැහැ කියලා සමහර vlogs වල මට කියන කට්ටිය. ඉතින් ඒකට විසඳුමක් විදිහට තමයි මම මේක අරගත්තේ. අරගන්න සෑහෙන කලින් ඉඳන් හිටියා. ඉතින් මට ගන්න බැරි වුණා. හැබැයි හදිස්සියෙම ආපු පොඩි වාසියක් නිසා ඒක ගන්න පුළුවන් වුණා. ඉතින් අද ගැන කිව්වොත් එහෙම මම ගොඩාක් කාලයකට පස්සේ මේ දවල් වරුවේ ගෙදර ඉන්නේ. ටිකක් අසනීපයි. අඟපත හරියට රිදෙනවා. මොකද කිසිම විවේකයක් තිබුණේ නැහැ. දැන් සතියකමාරක වෙලා ඉඳලා වැඩ කරනවා උදේට ඉස්කෝලේ යනවා ආයෙත් රැයට පාඩම් කරනවා. එහෙම නිසා මට ඇත්තටම කිසිවක් දුන්නේ දවස් දෙක තුනක ඉඳලා මට පාඩම් කරන්නත් බැරි වුණා. මාරම ඇඟ රිදිල්ලක් තියෙනවා. ඔළුව කැක්කුමුකුත් එක්ක. මම අද ඉස්කෝලේ නොගිහින් හිටියා. ඉස්කෝලේ යන්න පුළුවන් තරම් නොගිහින් ඉන්න එපා. ඉතින් මට අද යන්නම් බෑ කියලා හිතුන නිසා මම අද හිටියා. ඒ ඉඳලා ඉතින් වැඩක් කරගන්නවා කියන පාඩම් මට මගහැරුණු පාඩම් ටික මම කවර් කරගන්න පොඩ්ඩක් try එකක් දෙන්න කියලා තමයි අද නැම තුනේ ඉස්කෝලේ ගිහින්. ඉතින් අද ඒක මට හිතුණා ඔයාලට vlog එකක් අරන් එන්න ඕනේ කියලා. vlog එකක් කියන්නේ සෙන්මොන් එකක් කොහොමද තෝරගන්නේ සහ සෙන්මොන් එකක් නිවැරදි ආකාරයට තෝරගන්න ඕන කොහොමද කියන එකට පොඩ්ඩක් මට හිතුණා මොනවා හරි කතා බහක් කරන්න ඕනේ කියලා. ඔයාලා දන්නවා මගේ vlogs වල මම අනිවාර්යෙන් අරන් එන්නේ මගේ අත්දැකීම් එක්ක. මගේ අත්දැකීම් එක්ක තමයි කියන්නේ මගෙන් මට අතපසුණු දේවල් ඔයාලට අතපසු නොවෙන්න තමයි මම vlogs අරන් එන්නේ. ඉතින් වැඩි කතා බහක් නොකර අපි යම් වීඩියෝ එකට කොහොමද සෙන්මොන් එකක් තෝරගන්නේ ඔයා කැමති ෆීල්ඩ් එක අනුව කියලා. සෙන්මොන් ගැන කතා කරොත් එහෙම අපි ලැන්ග්වේජ් ස්කූල් වලින් පස්සේ සෙන්මොන් එකක් හරි යුනිවර්සිටි එකක් හරි තෝරගන්න ඕන. අතර මගේ හීනයක් තිබ්බ යුනිවර්සිටි යන්න ඕනේ කියන එක. හැබැයි ඒක පොඩ්ඩක් මම පැත්තකට කරගත්තා. මොකද මගේ ඉගෙනීම් කටයුතුත් එක්ක මට ආර්ථිකය අතින් ශක්තිමත් නැති නිසා ඇත්තට මට යුනිවර්සිටි ගිහලා අවුරුදු 4ක් කැප කරන්න තරම් මගේ වයසක් නැහැ කියන එක මට හිතුණා. මොකද මට අවුරුදු 26ක් වෙනවා. මොකද මම තමයි පවුලේ වැඩිමලා. ඉතින් මට වගකීම් ගොඩක් තියෙනවා. ඉතින් මට නංගි කෙනෙක් සහ මල්ලි කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ දෙන්නට මට හිතුණා මම ඒක කරනවට වඩා මම අවුරුදු 4ක් යුනිවර්සිටියට වඩා අවුරුදු 2කින් සෙන්මොන් ඉවර කරගෙන ඉතුරු අවුරුදු දෙක හම්බ කරලා ගෙදරට මොන හරි කරගන්න ඕනේ කියන එක මගේ ඔළුවට ආපු නිසා මම ඒ යුනිවර්සිටි කියන හීනේ ගොඩක් පැත්තකින් තිබ්බා. ඉතින් සෙන්මොන් එකක් තෝරගත්ත ඊට පස්සේ ඉස්කෝලේ ලැන්ග්වේජ් එකේ ලැන්ග්වේජ් ස්කූල් එකේ සෙන්සර් හරහා. ඉතින් ගොඩක් අය අහන දෙයක් තමයි සෙන්මොන් එකක් කොහොමද තෝරගන්නේ කියන එක. ඉතින් හැම සෙන්මොන් එකකටම දාලා හරියන්නේ නැහැ. මොකද මගේ අත්දැකීම අනුව මම කියන්නේ හැම කියන්නේ සෙන්මොන් ගැන හොයලා බලන්න හොඳට. ඉතින් සෙන්මොන් එකක් තෝරගන්නවා කියන්නේ දැන් ඔයාලා කැමති ෆීල්ඩ් එකක් තියෙනවනේ. දැන් මම ලංකාවේ ඉඳලා එනකොට හිතන් හිටියේ IT ෆීල්ඩ් එකෙන් යනවා කියලා. IT වලින් ඉස්සරහට යනවා කියලා තමයි ලංකාවේ මම ඔළුවේ දාගෙන හිටියේ. එතකොට යුනිවර්සිටි එකකට යන්න තමයි කල්පනා කරේ. ටික තේරුණා බෑ මට අමාරුයි කියලා. සිටුේෂන් එක තිබ්බ නිසා මම ඇත්තටම යුනිවර්සිටි ගමන නවත් ඒක හීනේ අතෑරලා සෙන්මොන් එකක් තෝරගන්න හිතන් හිටියා. ඉතින් ලැන්ග්වේජ් ස්කූල් යන කාලේ ඉඳන් මම IT ෆීල්ඩ් එක ගැන පොඩක් හෙව්වා. රස්සාවල් තියනවාද කරගන්න පුළුවන්ද සෙන්මොන් තියනවාද එහෙම කියලා. සෙන්මොන් ඕන තරම් පුළුවන් මේ ජපානයේ හොයාගන්න IT වලට. හොඳ සෙන්මොන් එකක් හොයාගන්න ටිකක් අමාරුයි. මොනවාද මෙහි තියෙනවා සෙන්මොන් තංකි දයිගකු කියලා. තංකි දයිගකු කියන්නේ ඒ සෙන්මොන් එක අවුරුදු 3යි. ඩිග්‍රියට අපි යුනිවර්සිටි ගියාම අපිට හම්බෙන ඩිග්‍රියක්. හැබැයි ඩිග්‍රියට 15 එකක්. ඩිප්ලෝමා වලටත් ඩිග්‍රියටත් මැද තියෙන කොටසක්. ඩිප්ලෝමා වලටත් වඩාත් 6 තරක් තමයි මේ තංකි දයිගකුවකින් හම්බෙන්නේ. ඉතින් අවුරුදු 3ක් යන්න ඕන තංකි දයිගකු. ඒකත් හොඳයි කියලා හිතනවා. පුළුවන් අය කරන්න. ඉතින් IT ගැන මම හොය යනකොට ගොඩක් සෙම්පයිලා මට කිව්වේ සෙම්පයිලා ගැන අපිට වඩා ජූනියර් 6 අපිට වඩා බැච් එකක් හරි දෙකක් හරි 3ක් 4ක් 5ක් උඩින් හිටපු අයගෙන් අහුවාම ගොඩක් අය මට කිව්වේ IT කරාට IT වලින් ජොබ් නැහැ. මං කියන්නේ ඉස්සර තත්ත්වය දැන් අවුරුදු 2කට කලින් මං හොයපුවාම මට හම්බුණු කාරණාවන් අනුව IT වලින් ජොබ් නැහැ. IT කරන්න එපා. IT කරත් ජොබ් ඉන්ටර්වියු එකකට ගියත් IT වලින් තෝරගන්නේ ඩිග්‍රියක් තියෙන කෙනෙක් කියලා. ඉතින් එතකොට නිහොන්ජින්නට තැන තියෙනවා IT
කරනකොට ඉතින් අපිට ගොඩක් තැනක් නැහැ කියන එක තමයි කිව්වේ. හැමෝම මට පොසිටිව් උත්තරයක් දුන්නේ නැහැ. ගොඩාක් නෙගටිව් පැති තමයි මට ඇත්තටම නෙගටිව් උත්තර තමයි මට හම්බුනේ. ඉතින් ඒ නිසා ටිකක් කල්පනා කරලා බලනකොට මම IT ඔහොම මට එක එක නෙගටිව් ෆීලිංග්ස් වලට වැටෙන හින්දා IT කියන ෆීල්ඩ් එක අතහැරියා. ඊට පස්සේ හිතා ගන්න බැන්නා මොකද්ද කරන්න කියලා. ඊට පස්සේ මම ඉන්නකොට මැනේජර්ගේ සෙන්සේ එක්ක කතා කරනකොට සෙන්සේ මට කිව්වේ හැම පැත්තම කවර් වෙන ජොබ් එකක්. හැම පැත්තම කවර් වෙන ෆීල්ඩ් එකක් හොයාගන්න කියලා. ඉතින් සෙන්සලා දන්නවා මම මේ බ්ලොග් කරනවා, ඒ දේවල් කරනවා සහ කතා කරන්න ටිකක් මම ලැජ්ජශීලී නැහැ ඕනම දෙයකට සහභාගී වෙලා ඒ දේවල් කරන නිසා මට සෙන්ස් දවසක් කිව්වා අසනිසා ඔයා කරන්න හොස්පිටැලිටි වගේ දෙයක්. වට ඒක හොඳටම ගැලපෙනවා. වට කතා කරන්න පුළුවන් බයක් නැහැ. ඔයා ඒ පැත්තෙන් තෝරගන්න ඕනම පැත්තකින් එතකොට ඉස්සරහට යන්න පුළුවන් කියලා. ඉතින් මම කෝස් එක තෝරගත්තා හොස්පිටැලිටි ඇන්ඩ් බිස්නස් මැනේජ්මන්ට් කියන කෝස් එක. ටෝකියෝ සෙන්මොන් එකක් තමයි මට හම්බුනේ. ඉතින් ඒක සෑහෙන ගාණක් සෙන්ස මට කිව්වා ඒක හොඳයි කරන්න කමන්නේ. ඔයාට පුළුවන් එතනින් ඉස්සරහට යන්න කියලා. ඉතින් ඒක දැන් ඒ සෙන්මොන් එකේ ඕපන් කැම්පස් ඇවිල්ලා සෙන්මොන් එක තෝරගත්තා. මම සෙන්මොන් ඕපන් කැම්පස් ගියේ දෙකකටයි. එකක් ගියා එයාලයින් ඒකට. ඉතින් ඒක මාරම ගණන්. ඒක මාරම සැටිස්ෆයි ස්කෝලයක්. මට මාරම හිතට ඇල්ලුවා. හැබැයි ඒකේ සෑහෙන ගාණක් අවුරුද්දකට කොළ 180ක් හරි 190ක් හරි මට මතක විදියට. ඉතින් හීනක් තිබ්බ මේ එයාපෝට් එකේ වැඩ කරන්න ඕනේ කියන එක. ඉතින් ඒකත් එහෙමම නැතිලා ගියා ආර්ථික ප්‍රශ්න නිසා. මොකද බයිතු එකක් කරන ගමන් ඉගෙන ගන්නත් ඕනේ. ඒ දේවල් ඔක්කොම කරන්න බෑ අමාරුයි. හදිස්සිය හරි අපි හිර වුණොත් මේකත් තව අමාරුයි. ඉතින් මම දැන් තෝරගෙන ඉන්න සෙන්මොන් එකෙත් ඇත්තටම මාස අවුරුද්දට කොළ 110ක් යනවා. ඉතින් ඒකත් හොයාගන්න බොහොම අමාරුයි. හිර වෙන තැන් සෑහෙන තියෙනවා. ඉතින් ඒ නිසා මම ටෝකියෝ ආවත් හරි මගේ මං කියලා තියෙනවා මීට කලින් වීඩියෝස් වල මං ටෝකියෝ ආවත් හරි මගේ ආර්ථික තත්ත්වය ඇත්තටම පහළට බැස්සා. මොකද මම ලැන්ග්වේජ් කාලේ කරේ නයිට් විතරයි. ඩේ කරේ නැහැ. ඉතින් මෙහි හම්බෙන්නේ අපිට ඩේ විතරයි. ඉතින් මේ ඩේ එකෙන් යැපෙන්න ඇත්තටම ටිකක් අමාරුයි. ඩේ එකේ සැලරි එකත් එක්ක. ඉතින් කොහොම හරි මේන්ටේන් කරගෙන කොහොම හරි ඉස්සරහට යනවා. ඒ කතා බහ තියෙමු. සෙන්මොන් එක තෝරගන්නකොට ඒ සෙන්මොන් එකේ බලන්න අපිට වඩා කලින් බැච් වල හිටපු ළමයින්ගෙන් අදහස් ගන්න පුළුවන් තරම් දැන් අපි ඕපන් කැම්පස් වලට ගියාම අපිට කියනවා අපිට 99.9ක් ශෝෂක කසුදොමේක තියෙනවා ශෝෂක හොයලා දෙනවා මේකේ මේ සබ්ජෙක්ට්ස් කරන්න මේකේ මේ ආවරණය වෙනවා නිහොංග ආවරණය වෙනවා ඉංග්‍රීසි ආවරණය වෙනවා කියලා හැම දෙයක්ම අපිට ඕපන් කැම්පස් එකේ කියනවා. හැබැයි ඒ කිව්ව පළියට විශ්වාස කරන්න එපා. ඕපන් කැම්පස් එකේ ඉගෙන ගන්න ළමයෙක්ගෙන් අහන්න ඒකේ හරියටම තත්ත්වය. දැන් අපි මෙහෙම කිව්වොත් ඕපන් කැම්පස් එකේ ඉගෙන ගන්න අපි හිතමුකෝ සීනියර් කෙනෙක්. සෙම්පයි කෙනෙක්ගෙන් අපි අහනවා මේකේ කොහොමද තත්ත්වය? ශෝෂක හොයලා දෙනවද? මේක කොහොමද උගන්වන්නේ? උගන්වන දේවල් තේරෙනවද කියන එක අහන්න. ඉතින් අහලා බලලා යන්න. මොකද ඕපන් කැම්පස් එකේ කියන පළියට දේවල් විශ්වාස කරන්න යන්න එපා. මොකද ගොඩාක් සෙන්මොන් වලට ගියාම අපිට එන දෙයක් තමයි ඉස්සෙල්ලම කියලා දෙන දේවල් තේරෙන්නේ නැහැ. සබ්ජෙක්ට්ස් අනුව කැටගරි කරත් ඒ කැටගරි වලත් කියලා දෙන දේවල් අපිට තේරෙන්නේ නැහැ. මට ඒ ප්‍රශ්නේ ආව මුලදී මං කියපු සෙන්මොන් එකේ කිසිම දෙයක් තේරෙන්නේ නැති ලෙක්චර්ස් තිබ්බා. ඉතින් ඒක කොහොම හරි කරගෙන ඉස්සරහට ආවා. දැන් අවුරුදු 2කමාරක් වෙනවා මම මගේ සෙන්මොන් එකේ. තව මාස 6-7කින් අපි අවුට් වෙනවා. ළමන අවුරුදු මාර්තු වලින් අපි අවුට් වෙනවා. ඉතින් ශෝෂක ගොස්දෝ පටන් අරන් තියෙන්නේ. ඉතින් ඒවත් අපි හොයා ගන්න ඕන. ඉතින් අපේ ඉස්කෝලේට අනුව අපි ශෝෂක හොයා ගන්න ඕන තනියම. ඉතින් යාලා අපිට පුෂ් එකක් දෙනවා කියන්නේ 100%ක් අතනම කරලා ගෙනත් දෙන්නේ නැහැ. මේ මගේ අත්දැකීම් මං කියන්නේ. කරලා ගෙනත් දෙන්නේ නැහැ. එයාලා අපිට මේල් එකට දානවා තියෙන ශෝෂක මොනවද තියෙන කොහෙද තියෙන එහෙම තියෙන කියලා එච්චරයි. එතනින් අර මග පෙන්වීමක් නැහැ. CV එක පවා අපි තනියම හදා ගන්න ඕන. වැරද්දක් තියෙනවා කියන්නේ අපි ගිහින් අර සෙන්සල පස්සේ පාරේ ගිහලා අපි ඒක හොයාගන්න. කියන්නේ ඒකේ වැරදි හදාගන්න ඕන. ඒක හරි ඒක අවුලක් නෑ කියමුකෝ. ඒක අපේ වගකීමක් නේ. ඉතින් අර සමහර සෙන්මොන් වල තියෙනවා මේ හොඳටම ශෝෂක හොයලා දීලා ඒ වැඩ ටික කරන. ඉතින් මම කියන්නේ සෙන්මොන් එකක් තෝරගන්නකොට හරි කල්පනාවෙන් තෝරගන්න. දැම්ම ඉඳන්ම ඔයා ලබන අවුරුද්දේ සෙන්මොන් නම් ඉන්නවා නම් දැම්ම ඉඳන්ම මේ සෙන්මොන් හොයන්න පටන් ගන්න. දැන්ටපත් සෙන්මොන් වල ඕපන් කැම්පස් පටන් අරගෙන ඒ දේවල් කරන්න පටන් ගන්න තියෙන්නේ. ඒක නිසා සෙන්මොන් එකක් හොයාගන්නකොට ගොඩක් අපිට වඩා දැන් සීනියර්ස්ලත් එක්ක කතා බහ කරන්න. ඒක ඇතුළේ ඉන්න කතාවත් එක්ක කතා කරන්න. දැන් ලංකාවේ ඉන්නවනම් ලංකාවත් එක්ක සුහදශීලීව කතා කරන්න. මේ ඇත්තද මේ කියන්නේ? මේකේ මෙහෙම දෙයක් කරනවද? මට මේකේ ශෝෂක
වැදිනවද හරියට මේක මොනවද කරන සබ්ජෙක්ට්ස් මේක හරියටම කරන්න පුළුවන්ද කියන එක පොඩක් හොයලා බලන්න. හොයලා බලලා සෙන්මොන් එකකට ඇප්ලයි කරන්න. ඉතින් ෆීල්ඩ් ගොඩක් තියෙනවා හොස්පිටැලිටි එතකොට නර්සිං කෙයාගිවිං නර්සිං නම් නිහොන්ජින්ල තමයි ගොඩක් කරගන්න මෙහි ගයක ගුචිල්ල ගන්න නෑ මොකද දැනුම මදි නිසා අපේ ස්කොලෙත් තියෙනවා නර්සිං එක බැයි නර්සිංකට ගන්න ජූග ගුජනගෙන් චීර ජාතිකයන් සහ ජපන් ජාතිකයන් විතරයි. ති අපිට අයන මම දැකර නෑ ටස්සේ බිස්නස් තියෙනවා මැනේජ්මන්් තියෙනවා අයිට තියෙනවා ඇග්‍රිකල්ච තියෙනවා ඒ දේවල් ගොඩා තියෙනවා සෙන්මොන් එක මියසික් ස්පෝර්ට්ස් පවා තියෙනද මම දවසක් ඕපන් කැම්පසට ගින් බලන්නකට මියසික් කලින් පැත්තෙන් යන්නත් සෙන්මොන් තියෙන ඩබිං එතකොට ෆැෂන් ඩිසයිනිං එතකොට ස්පෝර්ට් වලින් යන්න සෙන්මොන් ඕන තරන් තියෙන හැබැයි සෙන්මොන්ට ගොඩක් යන අඩුයි මම දන්න ජොබ් අඩුයිද මනෝද කියරක ම දන්න ඒ කටගරිත් මෙහෙ තියෙනවා කෙනෙක මම කියන්නේ ති ගොඩක් අයි කරන්න නෑ දැක් ඩබින් කියන එක අනුකරණය කියන එක ඩබින් අනුකරණය කියලා අනුකරණය ඩබින් ඇක්ටිං ඒ වගේ සෙන්මනුත් තියෙනවා මෙහෙ ඉතිං තමන් කැමති පැත්තෙන් යන්න අකමැති තේවල් කරන්න යන්න එපා මොකද කිසිම දෙයක් ඔළුවට යන්න නෑ ඒක ඇත්ත කතාව අපි අකමැත්තෙන් දෙයක් කරොත් නැං ගොඩක් අය අපි අකමැති කංචි පාට්ටගෙන කංචි පාටක අපට කොහොමවත් මතකට නැති ළම ඉන්නවන දැන් ආස නැති නිසානේ තිනිසා ආස පැත්තෙන් යන්න මොකද ආස නැති පැත්තෙන් කියලා එරෙන්න නැතිව ඉතින් ගොඩාක් හොඳට හිතල බල්ලා සෙන්මොන් එක තෝරගද්දි තෝරගන්න මගේ අදකීම අනුව තම මම මේ කියන්නේ සෙන්මොන් එකක් තෝරගන්නකට වැඩියම කනෙක්ෂණ එක තිය ඕන සෙන්මොන්ගේ සෙන්සලත් එක්ක නෙමේ ඒ සෙන්මොන් එක ඉගෙන ගන්න ළමයිත් එක්ක චොටක් කතාබා කරන්න අපේ ලංකාවය නැති වුණත් පිටරට ගන්න මිනිසුත් එකින් පිටට ගන්න ළමයිත් එකට කතාරන්න පුරන් සෝදශීලීව ඇත්තට මේ කියන කතාව ඇත දෙතුර ෆේස්බුක් කනම් මනං ඉන්ස්ට ඒදේවල්ලින් ස්කෝල ෆලෝ කරන්න ස්කෝලින ළමයිව කටක් කරගන්න බලන්න එකටක් කරන ඒගොල්ලන්ගෙන් තොරතුරු දැනගන්න තින් එකතම මට කියන්න ඕනේ සෙන්මන් එකක් තෝරගන්නට ඇතරම ගොඩක් අයහන මේක තියෙන මේක තින ෆැෂන් ඩිසයිනිං ඇත්තරම හැම ෆිල්ඩක් වගේම තියෙනවා සෙන්මුන් කැටගරි හොඳ එකක් තමයි තෝරගන්න බැරි හොද එකක් කියන හොඳ ෆිල්ඩ් හතරකට මෙහි හතරක් පහක්කතර තියෙනවා එකක් තම අයිට අනිත්තක තමයි කෙයාගිවින් කෙයාගිවින් කියන එක හැමෝම රෙකමන් කරනවා මොකද ජපාන ඉන්න ඉස්සරහට වැඩිහිටි පාර්ශවය වැඩි ඒ බලාගන්න මෙහි නෑ ඉතින් SSW වල හිටන් ඇත්තරම මේ ගොඩක් අය ගන්නේ කෙයාගිවින් කෙයාගිවින් වල පඩියත් වැඩි ඉතිං ගොඩක් අය එක කරනවා ගොඩක් ගෑන් ළමයි පිරිම ළමයි බේදයන් නැතිව ඒක කරනවා කයාගිවින් කරනවා කයාගිවින් ඇත්තට හොඳයි හොල බලනකට කයාගෙන් ඇතරම හොඳයි හොඳ පඩියක් එක දෙයක් කරගන්න පුළුවන් හබ හොඳ කයිශ එකක් වාගන්න ඕනති අ අපේ අතේ තමා තියෙන හැමදේම අපි තමයි වහන්සලා හැමදේම කරගන්න ඕන කියන කතාව කියන්න තමයි මට ඕන ඕනේ තින් හැබැයි සමහර සෙන්මනල ඒදේ හරියටම කරලා දෙනවා හෝමරි ඉස්සරහට රංගේලා දෙයා කරනවා සපෝට් එක දෙන සෙන්මනුත් තියෙන සපෝට් එක දෙන්න ඇති සෙන්මනුත් තියෙනවා ති හොඳට කල්පනා කල්ල බල්ල දැම්මේ තම්ම සෙන්මොන් එකක් හොයන්න පටන් අරගන්න මොකද කාලය ඇති දැනටමත් ඕගලන්ට සෙන්මොන් එකක් හොයාගන්න හොඳ සෙන්මොන්නක් වාගන්න අයිට කරන්න අසාවිගෙන අයිට කරන්න නොකරන්න එපා මොකද අයිටවලට තැනක් තියෙනකලමට දැනු දැන් හිතනවා දැන් හිතනවා ඉස්සල එක එකගේ කතා වලින් ඔලුව පුරුවගෙන ඒ ඔල්ුව මේ නෙගටව ෆිලිංස්නකට නෙගටව ඉදිරම අපි නෙගටව පැත්තරම තම යන්න ඒක නිසා මම කියන්නේ මේ අයිට හොඳ ඇත්තර මයිට හොඳයි මනහරිම දෙයක් කරගන්න පුළුවන් කොද ඉස්සරහට එන තාක්ෂණෙත් එක්කනුව ටෙක්නොලෝජිය ටෙක්නෝලජය එකත් එක්කනුව ඉස්සරහට අයිට කංකේක ගොඩක් තියෙන ජොබ්ස් වැඩි තේනිසා ම හිතන අයිඩ කරට පාඩුවක් කර එකක්නේ අයිටත් හොඳයි කියලා මම කරන්නේ හොස්පිටලඩියන් බිස්නස් මනේජ්මන්ට් ඒක පැත්තෙන් කිවොත්ම අපිට යාපෝට් එකට කොට ජිමුෂවල්ට ගැන ඔෆිසස් වලට ගැන පැකරන් ඔෆිසස් වලට ඒ පෝස්ටකට යන්න ටික කල්ලයා කියලම හිතන හොටල්ස් වලට මේන් අප යන හොටල්ස් වලට ඒකෙත් එක ෆිල් තියෙන එක කැටකරීසර ඉස්තෙල්ල මිතින් අපි මොන්නදේ කරන්නත් අත්දැකීමක් ගන්නත් මොනදේ කරන්නත් අත්දැකීමක් ගන්නවන් අදකි මරගෙන තමයි ටිකටික අපි ඉස්සරහට යන්නවා ති මොනදේත් එහෙම කොස්ම අපි කිසිම දෙයක් අපිට එක පාරින් හරියන්නේ නෑ ජපාන එන්නත් අපට එක පාරින් හරියන්න ෑන අපි කී පාරක් ට්‍රයි කරන්න ඇත අපි කීදනෙක් ට්‍රයි කරන්න ඇත අපි කීදරගේ වීස රිජෙක්ට නැද්ද වීසවලට කී පාරත් දාන්න නැද්ද එවරයි වගේ තමයි හැමදේම එක පාරින් හරියන්නේ නෑ
ඉතිං මට කියන්න ඕන කම තිබ්බේ සෙන්මොන් එකක් තෝරගන්නකොට කෝමද තෝරගන්නේ කොයි විදිර තෝරගත්තොත් හොඳයිද කියන එක පැත්ත තමයි පැත්තර තම ගොලම යොමු කරන්න ඕනුනේ මඟට කිව්වත්ගේ කනෙක්ෂන් එක තියගෙන ඕන සෙන්මොන්න එක සෙන්සලත් එකනෙමේ සෙන්මොන්න එක ඉගෙන ගනිමින් ඉන්න ළමයිත් එක්ක හොයාගන්න පුළුවන් බැරිනෑන අපි ෆේස්බුක් පාචි කරන ඉන්ස්ට පාචි කරන ලයින් පාවිච්චි කරන ගොඩක් දෙවල් පාවිච්චි කරන ටීට සෙන්මොන්න එක පේජකට ගහම ළමයිව මේන්ෂන් කල තින සමර ස්කෝලල ගොඩක් එහෙම තියෙනවා ඒ නිසා අපිට හොයාගන්න බැරිගමක් නෑ අපි වෙන වෙන දේවල් හවාගන්නවනම් ඕමහරි කරලා මේ දේවලු අපිට හොගන්න පුළුවන් ඉති එක නිසා මං පැහැදිලිව කියන්නේ ඇමති ඒ විදිහට ඔයාලගේ වැඩටික කරගන්න පුළුවන් තනම් කනෙක්ෂන් එක තියෙන්න ඕන සෙන්මොන්න එක ඉගර ගන්න ළමයිත් එක් ඒක තම මට කියන්න ඕනුනේ ද වීඩිය එක ටිකක් කතාරන්න අමාරි මහන්සි අයි දවසක වීඩිය එකක් කරන්න එන්නම් එන හැමෝම සතුටින් පඩෙස්මෙන් ඉන්න ඕන බුදු සරණයි බයිබයි